සිරිලකෙහියුත් ගඩබා මල රජුගෙන් සුබා වරම් ලැබගත් කෙනෙකි කොසඹා
tam dana tana na tane na tana tam dana tana 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 tam dana tana na tane na tana tam dana tana tam tane na tane tam dana tam tana na tam dana tam tane na tam dana veera shokaya ruduru sitivilli minisun bhavaya vidalu arungena deina tanaya tul minisun situvilli pasanlu tane na tam tana tana tam tane na හිතනව ජය ගන්නට වෙනදන්න දුවා දරුවන්ගේ ලෙස පාදන්නට අපහා නිපතවම රැඳී සිටිනා වූ ආදරණීය ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ දෙපා නම් දුන්නටයි අපගේ සූදානම. ඉතින් අපගේ සෑම කටයුත්තක් පිටපසම යෝග සෙවණක් ලෙස සිටින්නේ හැම වෙලාවෙම නිබඳවම අපිට සමග හරිවැරද්ද බෙදාගන්නේ අපේ පාසලේ නියමාරියම ලෙස කටයුතු කරන අපේ ගෞරවනීය දුවල්පතිතුමිය සහ නියෝජන දුවල්පතිතුමියව මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අප පාසලේ අපිට සිත්තිරි පොළොවේ හැම වෙලාවෙම ගුණධර්ම වලින් පෝෂණය කරමින් ප්‍රයක් දවාලක් නැතක අපිට හැම වෙලාවෙම උපකාර කරන අපේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන් අනර්ථකාරී මංගල මෑණිවරුන් පියවරුන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. එමෙන්ම මෙම උත්සව සභාව ඉතාම අලංකාර කර ගැනීමට දෙහිසමින් කැපවීමෙන් කටයුතු කරන ආදරණීය ශිෂ්‍යනායක සංසදයේ සියලු සහෝදර සහෝදරියන්වත් මාගේ අනිකුත් ආදරණීය සහෝදර සහෝදරියන්වත් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. ස්තුතියි.
ද සිප්ප දානේන සික්ඛාපේති මමං ගරු සකාරවේන චිත්තේන අහං වන්දාමි තං ගරු ඔවාසිප් දීමෙන හික්මවන පීමෙන ඇදුරු හද බැතියෙන වන්දිමි කරු සිත පෙරටු කරගෙන ස්වාමීන් වහන්සේගෙන්ද ගරු විදුහල්පතිතුමියගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මාදය ආදර ඔබ සැමගින්ද අවසරයි. මා මෙතනට පැමිණියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි. අපේ අම්මා අපට ලේකිරි කරලා පෙව්වා. අපේ ගුරුවරු අපට සික්කිරි පෙව්වා. ඉතින් ඒක නිසා ගුරුවරුන් හා පියවරුන් දෙවැනි අම්මා තාත්තා කියලා හඳුන්වනවා. මම මේම කතාවක් අහලා තියෙනවා. ගුරුවරු අපට බැනුවම් කරාම හිතින් අඬනවාලු, හිතින් දුක් වෙනවාලු. ඉතින් ඒක නිසා ගුරුවරුන්ට හැම වෙලේම ගරු කරන්න, ආදරය කරන්න, කීකරු වෙන්න. අද අප පාසලේ ගුරු දිනය සමරන දවස. ඉතින් ඒක නිසා ගුරුවරුන්ට ගරු කරන්න දවසක් වෙන්නකර හැමදාම ඔවුන්ගේ සේවය අගයන්න කියලා. මගේ කතාව අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. කාලේ හොඳ බහදුන්න තිනාල හිතින් කර කර බඳින්න කාලේ හොඳ බහදුන්න තිනාල
साड़ी के पाल सा कभी मैच किया रे, कभी छोड़ दिया दिल, कभी कैच किया रे। साड़ी के पाल सा कभी मैच किया रे, कभी छोड़ दिया दिल, कभी कैच किया रे। बच करके टच करके कहाँ चल दी, बच करके टच करके बच करके दिल से दिल अटैच किया रे, एकदम छोड़ दिया दिल, कभी कैच किया रे। साड़ी के पाल सा कभी मैच किया रे, कभी छोड़ दिया दिल, कभी कैच किया रे। जब से मिला तेरा साया भाया, मुझे हर बार तू भाया लाया, सपने हजार तू लाया, ऐसे 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 जैसे आया। जब से यार तू आया छाया, बन के है प्यार तू छाया लाया, सपने हजार तू लाया, ऐसे 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 सच करके मेरे सपने सच करके कहाँ चल दी, बच करके टच करके दिल मेरा क्यों स्क्रैच किया रे, कभी छोड़ दिया दिल, कभी कैच किया रे। साड़ी के पाल सा कभी मैच किया रे, कभी छोड़ दिया दिल, कभी कैच किया रे। මාමිකෙන්ද පැමිණියේ විද්‍යාවේ ගැන වදන්තලක් ඔබ හමුවේ තිබීමටයි. ඉතින් සෑම කෙනෙක්ටම ඊයේ දවස කියන්නේ ඉතාමත් සුවිශේෂී දවසක්. ඒකේ වැදගත්කම කියන්නේ ඊයේ තිබුණේ ගුරු දිනය. ඉතින් අපි පාසලට ඇතුළු වුණ දා ඉඳන් ඒ කියන්නේ අපි 1 ශ්‍රේණියේ ඉඳන්ම 11 ශ්‍රේණිය දක්වාම පාසල පටන් ගනිමින් පාසල අවසන් කරනවා. ඉතින් මේ කාලවකවානුව තුළදී අපි ගුරුවරුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ අතර හොඳ නරක එයාලා අපිට අවවාදන ශාසනා දෙනවා. ඒ වගේ මේ කරන්න එපා, මේ කරන්න, ඒ වගේ ගොඩක් දේවල් අපිට කියා දෙනවා. ඉතින් අපගේ ගුරු දෙමාපියන්ගේ ගොඩක් ආදර්ශ මගින් අපි ලොකු තැනකට යන්න තමයි එයාලා අපිව ඉදිරියට අරගෙන උත්සාහ කරන්නේ. ඉතින් ඊයේ තමයි ගුරු අනුස්මරණ දිනේ යෙදලා තිබ්බේ. ඒ පොහොය දිනේ නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. අද දවසේ අපගේ සිසු දරු දෙරගියන් ඒ වගේම ශිෂ්‍ය නායක නායිකාවන් විසින් අති උත්කර්ෂවත් අන්දමින් උත්සවය සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ උත්සවයේ යම්කිසි අඩුපාඩුකම් අකටයුතුකම් තිබුණා. ඒවට සමාව දීලා ඒව නොසලකා හැරලා අපගේ ගෞරවනීය ප්‍රණාමය බලාපොරොත්තු වන ලෙස මම ඉල්ලා සිටිනවා. මගේ කතාව අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. සීනුව වදින තුරා මුළු පාසල් මිතුල පුරා වැලි දූලි නාන දඟ පොඩි උන්ට දේවල් කතාය දෙන්න. සීනුව වදින තුරා මුළු පාසල් මිතුල පුරා වැලි දූලි නාන දඟ පොඩි උන්ට දේවල් කතාය දෙන්න.
කවට කනට නොවැමා එහෙම කිව්වේ ළමයෝ ටිකක් දඟවි හුඟක් කැපවි පාඩමේ යෙදෙමු උතුරලා වූ සොරාගනු බෑ අපි උගත් දේනම් සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට දේවල් කසාය දෙන්නම් අකුර ලියලා පොතින් පොතට කියවා පන්තියේදී කැකුළු පිපිලා හිත කුසුම් වේවි නංගි මල්ලි අපට ඕනේ එහෙම හොඳ දරුවන් සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට දේවල් කසාය දෙන්නම් සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට දේවල් කසාය දෙන්නම් ගුරුතුමනි මගේ සොඳුරු සිත් සතර නිබඳ වැපිරු අස්වැන්න අපට පැවරු ගුරුතුමනි උද දෙන්නේ කොහොම ගුරු පඬුරු
වරුකම් වෙන ගුරුවරුන්ට ගෞරව කිරීමට ස්තුතිය පුද කිරීමට අද මේ ගුරු දිනය යොදාගෙන තිබෙනවා. අපට අතුල් කියාදීම පමණක් නොව පොඩි දරුවෙක් වෙන්න නායකත්වයේ දරන්න සහ ආදරය බෙදා ගන්නත් උගන්වන්නේ ගුරුවරුනි. එම නිසා මම මෙම අවස්ථාවේදී කියන්න කැමති ගුරුවරුනි, ඔබලා අප ජීවිතයේ ආලෝකයයි. අපි ඔබ සැමට ආදරයෙන් ස්තුති කරමු. ඔබ සැමට සතුට වාසනාව හා දීර්ඝායුෂ පිරි ජීවිතයක් ලැබීමට සියලු දරුවන් වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. ගුරු දිනය සමරන මෙම අවස්ථාවේ නැවත ගුරුවරුනි ඔබලාට ස්තුතියි කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැහිලා මාර්ගාකට ඉඳගත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ කොහොමද ඒ පැත්තේ තොරතුරු එහෙට තදින් වැස්ස වහිනවා අපේ පැත්තේ මහ කකුළු පොඩියේ උන්ට කෙලින් යන්න කියලා දෙනවා මොකක්ද කිව්වේ අපේ පැත්තේ මහ කකුළු පොඩියේ උන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිව්වේ මහ කකුළුව කෙලින් අතට ගමන් කරනවා නෑ නෑ එහෙම පොඩියේ උන්ට යන්න කියනවා කොහොම වුණත් පව් වෙනකොට පොඩියේ උන්ට වෙනවා මොන පිස්සුද උන් ඔක්කොම හරහට යනවා කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැහිලා මාර්ගාකට ඉඳගත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ කොහොමද ඒ පැත්තේ තොරතුරු එහෙට වැස්ස ඒ පැත්තේ එහෙ ගිනි රස්නෙට පායනවා අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ කොරු පැදගෙන එහෙ මෙහෙ යනවා මොකක් කිව්වා අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ කොරු පැදගෙන එහෙ මෙහෙ යනවා ඒ කිව්වේ සැඩ පාරෙන් බයක් නැතුව ඔරුව පදිනවා නෑ නෑ එහෙනම් උරුදු නිසා ඔරුවෙන් යනවා ඈ බලාගෙනයි ඔරුව පෙරළුනොතින් හරදර වෙනවා පෙරළුනොතින් පෙරළුණු පිට හොඳයි කියනවා කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැහිලා මාර්ගාකට ඉඳගත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ එක් එක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ දිනයේ ගුරුවරුන්ගේ වටිනාකම හඬන ගන්න ආසන පාලනය කරන ලොකු මෑණිය ඉඳගෙන
सुव लडनेमा अरदरही सापीदा किसी दिन कभी मंग विनेमा गुरु उपहार समरण आदेवान शुभ दिनत मंग सौरंगन इमान ओबजन्नत उब आप समझे मधुनु रहा पिच जाने तरसितना युमावतिया वरुण के सजनी पाति मधुनका उबे गुरुने हिनगरिनत हिन वाक्य देतीनत मोला दिन एक सुतना कोटा इकट दुकाई आप हाथ गुरु को दिया देवियो आपे गुरु कलर देवा कन्ने नाम नव तुना ओबेला के यहाँ पे देवा ओबेला के यहाँ पे देवा ओबेला के यहाँ पे देवा නාමතරයට පැමිණියේ සිරිදිනේ ගැන සූත්‍ර චෝති කතාවක් කරන්න. ඉතින් ප්‍රථමයෙන්ම ඊයේ දිනේ තිබ්බනේ ගුරුදිනේ කියලා එකක්. ඉතින් අද සර් ඒකට ඕගොල්ලන්ට සුබ ගුරුදිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකක්ද මේ ගුරුදිනේ කියලා කියන්නේ? ඕගොල්ලෝ එක දවසකට සීමා කරගෙන සංගයන ඕන දිනේ ගුරුදිනේ. ඒකට අපි දවසක් වෙන් කරගෙන තියෙනවා. ඒ වුණත් අපේ හිතේ තියෙන භක්තිය ඒ ගුරු ගෞරවය හැමදාම තියෙනවා. මම හිතනවා ගුරුවරයෙක් කියලා කියන්නේ පිටට සීමාවම තමන්ගේ ජීවිතයේ දරුවෙකුගේ ජීවිතය හදාගන්න කියාගෙන හඳුන තෝරන්නේ. ඉතින් අපේ පාසලේ ඉන්න මොන ගුරුවරයෙක් නෙමෙයි. ළමයෙක්ට ප්‍රශ්නයක් අහන්න ඒ ළමයාගේ අම්මටත් වඩා කරන්න බෑ. ඒකට ගුරු පඬිතු පුදාගෙන අපි දැනගන්නනේ අනාගතේ හොඳ තැනකට යන්න. ඔයාලා දන්නවද? ගුරුවරු කිසිම දෙයක් ඒගොල්ලන්ගෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ චූටි සතුටක් තියාගෙන අපිට කොච්චර දේවල් කරනවද? ඉතින් ගුරුනායකයන් ගුරු පියාණන් ඔබ සැමට සුබ ගුරු දිනයක් කියා නැවතත් අපිට මාගේ චූටි කතාව මෙතනින් අවසන් කරනවා. जानू वानू जो कहता है बीवी तेरी हूँ लगता है सामे मोर सामे मैं सामी सामी जो कहती हूँ मर्द मेरा तू लगता है सामे मोर सामे तेरे पीछे पीछे चलूं जैसे तेरे पीछे पीछे चलूं जैसे मंदिर की सीढ़ी पे चढ़ूं सामे तेरे बगल बैठूं ऐसे जैसे शिव के बगल गौरी मोर सामे ओ डगर जहाँ तेरी नजर ले जाए रे प्रेम नगर सामे ऐसा मैं अरे सामे आजा सामे बलम सामे परम सामे सनम सामे अरे सामे आजा सामे
बलम सामे परम सामे सनम सामे రంగానంటూనే చిన్నదో చిన్నదో రాములరి గుడికొచ్చే చిన్నదో చిన్నదే రంగానంటూనే చిన్నదో చిన్నదో రాములరి గుడికొచ్చే చిన్నదో చిన్నదే కాకాదంటూనే కుర్రదో కుర్రదో కొట్టకాడకొచ్చిందే కుర్రదో కుర్రదే పచ్చి పచ్చి మంటూనే పిల్లదో పిల్లదో పల్లెట్టుకొచ్చిందే పిల్లదో పిల్లదే రంగానంటూనే చిన్నదో చిన్నదో రాములరి గుడికొచ్చే చిన్నదో చిన్నదే రంగానంటూనే చిన్నదో చిన్నదో రాములరి గుడికొచ్చే చిన్నదో සියලු දෙනාටම සුබ දවසක්. මේ විද්‍යාර්ථිතුමිය අංශභාර ගුරු මහත්මවරුනි අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම කාර්යභාර ගුරු මෑණිවරුනි පියවරුනි දයාබර සිසුදරු දැරියනි අද ගුරු දිනය නිමිත්තෙන් අපේ පාසලේ පැවැත්වෙන ගුරු උපහාර වල ජාත්‍යන්තර ගුරු දිනය තියෙන්නේ ඔක්තෝබර් 5 නමුත් ශ්‍රී ලංකාවේ අපට ගුරු දිනය සමරීමට නියමිත දිනය ඔක්තෝබර් 6. නමුත් එදින අර දරුවෙක් වගේ නිමවන දවසක් නිසා අපේ පාසලේ ගුරු දිනය අදට අපි යොදාගෙන ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ දරුදරියෝ සංවිධානය කරලා තියෙනවා. මේ අයියලා අක්කලා ශිෂ්‍ය නායක මණ්ඩලයේ දින කිහිපයක් තිස්සේම වෙරදරලා ඒ වෙර බෑයමින් තමයි මේ අද දින මල්පල ගන්නවන්න යෙදුනේ. ඉතින් අයිස්ක්‍රීම් විකුණුවා විවිධාකාර කටයුතු කරා. ඉතින් බොහොම අමාරුවෙන් අපේ දරුදරියන්ගේ අත් නොහරින ධෛර්යය කිසි විටකත් ඒක අත් නොහැරියේ නැහැ. හැමෝම එකතු කරගෙන යම් පොඩි මුදල් යොදාගෙන දෙමෝපියන්ගේ උදව් උපකාර සහිතව අපි සියලු දෙනාම දොඩුවා මේ අක්කලා අයියලා මේ ශිෂ්‍ය නායක මණ්ඩලය කොහොමද මේ ගුරු උපහාර උරල මේ තරම් අභිමානවත් ලෙස මෙතනට අද දින මල්පැල ගැන්වීමට උත්සාහ කරේ කියලා. ඇත්තමයි පුතේ අද අපි මම හිතුවටත් වැඩිය අති සාර්ථක ගුරු දිනයක් වුණා. මේ උපහාරය තමයි ඔබගේ අනාගත ආයෝජනය අති සාර්ථක විදිහට මේ උත්සවයේ සංවිධානය කළා තිබ්බා. පිළිගැනීමේ පටන්ම පුදුමාකාර විදිහට මේ නංගිලා මල්ලර පුදුම ආදර්ශමත් ගුරු දිනයක් වුණා. පිළිගැනීමේ පටන්ම ගුරුවරුන්ට ඒ අභිමානය ලබා දෙන්නට බොහෝසේ උත්සාහ කරා. ඒ අභිමානය අපි ලැබුවා. සියලු දෙනාම ඉදිරියේ විදුහල්පතිතුමිය ඇතුළු මට ඒක දැනුණා නම් අනිත් ගුරු මණ්ඩලයටත් ඒ විදිහටම දැනෙන බව නොඅනුමානයි. ඒ වගේම මෙතන ලස්සන කතා ටිකක් ලස්සන නර්තනාංග ටිකක් ඉදිරිපත් කළා. ඒ දරුදරියනොත් ඉතාම සෝදානම්ව ඉදිරිපත් වීම පිළිබඳව අපිට ඇත්තටම හරි සතුටුයි. අපේ සතුට කරන්න තමයි ඔයාලා මගේ ආදරණීය දූ පුතුන් සියලු දෙනාම මෙතන ප්‍රමාණයක් මහන්සි වෙලා තියෙන්නේ. ඊයේ සිට ඊයේ පෙරේද දවස් කිහිපෙම වැසි තත්ත්වයක් තිබුණේ. එතකොට මට මතකයි නියෝජිත විදුහල්පතිතුමිය ඒ වගේම අපේ ප්‍රධාන අපේ නායක දෙපළම අපිට වැස්ස බාධාවක් වෙයිද කියලා හිතුවා. අපි කරන්නේ යම් කාර්යයක්ද ඒ කාර්යයේ පසුපස යහපතක්ම සිදුවේ නම් ආදරණීය දේ පුතේ අපිට සබා දහමත් ආශිර්වාදම කරනවා. ඒ ආශිර්වාදයේ මත තමයි මේ අද දින අපිට උදේ පාතර ඉඳන්ම වැස්ස පෙන්න අද අතිශය විදියට අපිට සූර්යාලෝකය ලබා දීමට සමත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලය ඔයාලගේ සතුට වෙනුවෙන් පුදුමාකාර විදියට විස්මිත නර්තනාංග සහ
ඒ ගීතමය අවස්ථා ඉදිරිපත් කිරීමට සමත් වුණා. එතකොට ඔයාලගේ ටීචර්ලා ඔයාලා වෙනුවෙන්ම ඔයාලා මේ කරන කාර්යයට යම් තාක් දුරට සහයෝගය දීමට මේ උත්සවය සාර්ථක කර ගැනීමට ඉතාමත් ගිය සතියේ සිට දෙහෙස මහන්සි වුණා. ඔබට නොදැනෙන්නේ නැති ඔබට නොදැනෙන්නම තමයි ඒ කාර්යය සිදු කරේ. ඉතින් පුතේ අපි බලාපොරොත්තු වෙන එකම ගුරු පඬුව තමයි ඔබ අපි පසු කරගෙන ඉදිරියටම යන එක. අපි තනන්නේ ඔබ ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් කිරීමට නොවේ. අපිව පසු කරගෙන ඊට වඩා ඉහළ තැනකට ඔසවා තබන්නයි. ශ්‍රී ලාංකික ජාතියක් විදිහට යහ ගුණධම් සහිත යුග පුරුෂයෙක් නිර්මාණය කරන්නයි අපේ මේ වෑයම. අපිට අමුතුවෙන් ගුරු උපහාර දින අවශ්‍ය නැහැ. අපේ සංස්කෘතියෙන්ම අපට දායාද වෙලා තියෙනවා. අපේ රජවරු පවා ගුරුවරුන්ට ගුරු උපහාර ලැබලා දීලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේ ගුරුවරුන්ට තමයි ඉස්සෙල්ලාම තමන් ඉගෙනගත් ධර්මය දේශනා කරන්න යෙදුනේ. ඉතින් අපේ ආගමේ සහ සංස්කෘතියේ පැඳියාව තමයි මේ අද දින ඔපනැංගුනේ. ඉතින් පොතේ එක දිනයකට ගුරුවරුන්ගේ ගුරු ගෞරවය සීමා නොකර හැමදාම සියලු දෙනාම ගුරුවරුන්ගේ හිත් නොතලා ඔබගේ සිත් පෙර අරගෙන තමන්ගේ ඉදිරි අනාගතය ජයග්‍රහණයේ ජයග්‍රහයි මාවතට යොමු කිරීමට හැකි වෙත්වායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. සියලු දෙනාගේම සියලු අභිමතාර්ථයන් සහ අපේ ගුරු මණ්ඩලයේ සහ අධ්‍යයන මණ්ඩලයේ සියලු අභිමතාර්ථයන් ඒකාකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. වයන්නට අපදරෝ වෑයමින් අභිස්ථානය සහිතවන් කරන්නට මත්තෙන් අප හා එක් සමත කුපි හදන්නට දෙන්න මට අවසරය. අපන් සමග සෙනෙහසින් රැඳෙමින් නිරතුරුව ඔහාබස් දෙමින් නිවන් උත්සවයක් සංවිධානය කරන පිණිස අප විද්‍යාලයේ නියමවරිය වූ ගරු විදුහල්පතිතුමනි, ඔබට අප සෞරසෞරයන්ගේ ප්‍රණාමය ප්‍රථමයෙන්ම මා ගෞරවපූර්වක පුද කරනු ලබනවා. එමෙන්ම නිබඳව අපට ශක්තියක් වූ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට සියලු කටවලදීම අපට සහයෝගය ලබා දෙන අනුග්‍රහ කාර්ය මණ්ඩලයේ මහත්මීන්ට නර්තනයෙන් ගායනයෙන් අපට මඟ පෙන්වූ සෞන්දර්ය අංශයේ සියලු දෙනාට මෙම උත්සවයේ වර්ණවත් කිරීම සඳහා අපකප වූ ශිෂ්‍ය නායක සංසදයේ ගුරු මව්වරු ඇතුළු මාතෘම ආදරණීය සේවකයන්ට සංග්‍රහ කටයුතු සඳහා සහයෝගය ලබා දුන් අපේ ආදරණීය දෙමාපියන්ට මෙම කර්තව්‍ය සාර්ථකව නිම කර ගැනීමට නන්හිරින් සහයෝගය ලබා දුන් අප විද්‍යාලයේ සියලු සේවකයන්ට මාගේ හදපිරි ස්තුතිය ශිෂ්‍ය නායක සංසදයේ පිරිනමන ලබනවා. ස්තුතියි.